හරි හැමෝටම ආයුබෝවන් ළමයි ලකුණු අඩු දරුවන්ට ලකුණු වැඩි කරගන්න ක්‍රමයක් තමයි මම මේ අද කියන්නේ. එතකොට මේ විදිහ කරොත් ඔයාට බොහොම ඉක්මනින් ඔයාගේ ලකුණු වැඩි කරගන්න පුළුවන්. සහ මමත් කරලා තියෙනවා. මම ඇතුළු තව බොහෝ දෙනෙක් මේ ක්‍රමවේදය භාවිතා කරනවා. ඔයා කොහොම වුණත් මේ ක්‍රමේ පාවිච්චි කරන්න වෙයි කවදා හරි දවසක ඔයාගේ ලකුණු වැඩි කරගන්නව නම්. ඉතින් බොහොම සරල ක්‍රමයක් මම කතා කරන්න යන්නේ. මේ ක්‍රමේ මෙන්න මෙහෙමයි කරන්නේ. මුලින්ම ඔයාට ලකුණු අඩු විෂයේ විභාග ප්‍රශ්න පත්‍රයක් ගන්න ඕනි. ඒ කියන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක්. ඒ කියන්නේ දැන් ඔයාට ඊළඟට ලියන්න තියෙන්නේ අපි හිතමු දෙවන වාර විභාගය කියලා. එහෙම නැත්නම් තුන්වෙනි වාර විභාගය. එහෙම නැත්නම් O level. එහෙම නැත්නම් A level. ඕනෙම විෂයක් ඒ වගේම ඕනෑම විභාගයක් ඔය විදිහට ඔයාට ගන්න පුළුවන්. හරි? ඉතින් ඒ විභාගයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් ගන්න. අරන් ඔයා බොහොම ලස්සනට සියුම් අධ්‍යයනයක යෙදෙන්න මේ පේපර් එකේ මට කරන්න පුළුවන් දේවල් මොනවද? මට කරන්න බැරි ප්‍රශ්න මොනවද කියලා. හරි? ඉතින් ওই විදිහට පේපර්ස් දෙකක් විතර අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. අරන් බොහොම සියුම්ව ඔයා අධ්‍යයනයක යෙදෙන්න. හරි? ඊට පස්සේ ඔයා හිස් A4 sheet එකක් හරි හිස් කොලයක් ගන්න. අරන් ওই කොලේ දෙකට හරියට මැදින් බෙදන්න. හරි? ඒ කියන්නේ වගුවක් ගහ ගන්න වගේ වැඩක් මම මේ කියන්නේ. ඉතින් මේ දෙකට මැදින් බෙදලා මේ පැත්තේ ඔයා දාන්න ඔයාට පුළුවන් දේවල් මේ වෙනකොටත් ඔයාට පුළුවන් දේවල් මොනවද කියලා මේ පැත්තේ ලිස්ට් ඩවුන් කරන්න. හරි? පාට ලියාගෙන යන්න. ඊට පස්සේ මේ පැත්තේ ඔයාට බැරි දේවල් මොනවද කියලා ලියාගෙන යන්න. ඉතින් විභාග ප්‍රශ්න පත්‍රයක් ගත්තාම ඔයාට මේ මොක පාඩම් විදිහට උතන ලියන්න ඕනේ නැහැ. හරි? දැන් එක ගැටලුවක් අපි හිතමු ගණිත පේපර් එකක් ගන්නේ O level වල තියෙන පාස් පේපර් එකක් ගත්තා. 2025 පාස් පේපර් එකයි 2024යි දෙකම ගත්තා. අරන් ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඉඳලා බලාගෙන ගියා. කෙටි ප්‍රශ්න 25 ඉඳලා බලාගෙන ගියා. එතකොට ඔයාට ඒ අදාළ පාඩමේ නමම ඕනේ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ දැන් විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙනවනේ ඔයගොල්ලෝ හිතන්නකෝ වර්ගඵල ගානක්. ඔයාට වර්ගඵලය කියන concept එක තේරෙන්නේම නැහැ. ඒ කියන්නේ වර්ගඵලයේ සම්පූර්ණයෙන් ඔයාගේ ඔයාට හරියට වර්ගඵලය අවබෝධ වෙලා නැහැ කියන එකනේ. එතකොට අච්චු පොතේ ඕක මොන නමින් තිබ්බත් ඒක වැඩක් නැහැ අපිට. ඔයා දාන්න මෙතන ඔයාට වර්ගඵලය බෑ. හරි? මුලින්ම මම මේකම පොඩ්ඩක් ලොකු කරලා ඔයගොල්ලන්ට ලියලා පෙන්නන්නම්. වර්ගඵලය බෑ. හරි? ඔන්න පළවෙනි එක අපි ලියාගත්තා. ගානක් දකිනකොට ඒ ගාන හදාගන්න බෑ වගේ තේරෙන්නේ නැහැ වගේ. ඒක නිසා ඔයා බැරි ගොඩේ ලියාගත්ත වර්ගඵලය. හරි? ඉතින් පුළුවන් ඒවත් ඔයගොල්ලෝ ලියන්න ඒ වගේම. ඒ වගේම හිතන්නකෝ ඔයාට තවත් ඉස්සරහට යනකොට පරිමිතිය ගාන බෑ. හරි? පරිමිතිය ගානක් තියෙනවනම් පරිමිතිය බෑ. එහෙනම් ඒකත් ලියන්න. ඒ වගේම පරිමාව ගානක් තියෙනවා. ඒකත් හදාගන්න තේරෙන්නේ නැහැ. එහෙනම් ඔයා පරිමාව සම්බන්ධයෙන් පොඩ්ඩක් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඉතින් ওই දේවල් ටික ලියා ගන්න. අනිවාර්යයෙන්ම ළමයි මේ වැඩේ පහළට කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයා හොඳට මේ ලිස්ට් එක ලස්සනට සම්පූර්ණයෙන් හදාගන්න ඕනේ. පේපර්ස් දෙකක් විතර ගත්තට පස්සේ සම්පූර්ණ ඔයාගේ සිලබස් එක කවර් වෙන්න ඔයාට පුළුවන් දේවල් මොනවද බැරි දේවල් මොනවද කියලා පැහැදිලිව මේ ලිස්ට් එකක් හැදෙනවා. හරිද? ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාට බැරි දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරන්න. මේ පුළුවන් දේවල් අවශ්‍ය නැහැ. ඒක ඔයාට පේපර්ස් කරනකොටම හැදෙනවා. මේ බැරි දේවල් සෙට් එක තියෙනවනේ. ඔන්න ඔය සෙට් එක ගණන් ඔයා එක්ක දන්න කෙනෙක්ගෙන් අහගන්න ඕනේ. බොහොම සමීපව ඉක්මනින් ඔය වැඩේ කරගන්න ඕනේ. හරි? ඒ කියන්නේ ඔයාගේ යාළුවෙක් හරි ගුරුවරයෙක් හරි ඉස්කෝලේ ගුරුතුමා හරි කවුරු හරි කෙනෙක් ලවා ඔයා මේ බැරි දේවල් ටික පොඩ්ඩක් ඉදිරිපත් කරලා ඔයා ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් යන ක්ලාස් එකකට හරි සර්ට හරි කියලා හරියට මූලික දැනුමේ ඉඳලා ඔය පාඩම් සෙට් එක අල්ල ගන්න ඕනේ නැත්නම් බෑ. හරි? ඒ කියන්නේ මොකද මම දැන් මේ වීඩියෝ එක පටන් ගද්දිම ඔයාලට කිව්වා ඉදිරියේදී තියෙන විභාගයට ලකුණු වැඩි කරගන්න නෙමෙයි යන්නේ. හරි? ඒක නිසා ඔයා ඉක්මන් වෙන්න ඕනේ. එහෙම නැතුව නිකන් බලාගෙන හිටියොත් කරන්න වෙන්නේ නැහැ. හරි? ඒක නිසා මේ දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරලා ඔයා ඔයාගේ ගුරුවරයෙක්ගෙන් හරි යාළුවෙක්ගෙන් හරි සර්ගෙන් හරි එහෙම නැත්නම් පොතකින් හරි බලලා හරි කොහොම හරි ඔයා මේ දේවල් වලට වැඩි අවධානයක් යොමු කරන්න ඔයාට බොහොම ඉක්මනින් ලකුණු වැඩි කරගන්න පුළුවන්. හරි? ඒත් එක්කම ඔයා ඊළඟට පාස් පේපර්ස් කීපයක් අවුරුදු අඩුම වශයෙන් අවුරුදු 5ක එහෙම නැත්නම් වාර විභාගයක් වගේ එකක් නම් තුන්වෙනි වාර විභාග වලට වෙනත් පාසල් වල හෝ පළාත් මේ වශයෙන් හෝ පවත්වන ලද පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5ක් විතර ඔයා කරන්න ඕනේ. අනිවාර්යය 5ක් විතර පාස් පේපර්ස් නම් කරන්න ඕනේ. මේ වගේ මේ අනිවාර්යම දේ තමයි ඔයාලට මාකින් ස්කීම් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලියපු උත්තර හරිද? කොහොමද ලකුණු ලැබුණේ? මොන පොයින්ට්ද මට මග ඇහැරුණේ? මේ හැම දෙයක්ම අල්ලගන්න ඔය දේවල් ටික තියෙන්න ඕනේ. ඉතින් පුතා ඔය විදිහට ඔයා වැඩ කරලා බලන්න බොහොම වේගෙන් ලකුණු වැඩි වෙනවා. හරි? ඒව නැතුව නිකම් පොත් බදාගෙන නෝට් බදාගෙන හිටියා කියලා ඕව පාඩම් කරා කියලා පැය ගණන් ලකුණු වැඩි වෙන්නේ නැහැ. එහෙනම් මම තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට තවත් මේ වගේම දේවල් කියලා දෙන්නම්. එහෙනම් අදට
ඔයාලගෙන් සමුගන්නවා. අපි එහෙනම් අලුත් වීඩියෝකින් හමු වෙමු. ෆලෝ කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් හැමෝටම උස්සන්නයි.